එතකොට ඇල්ගොරිතම් එකේ ඇත්තටම කම්පියුටර් එකනේ. කම්පියුටර් එකේ ඇල්ගොරිතම් එක රන් වෙන්නේ. එතකොට කම්පියුටර් එකට මේ ඇත්තටම මේ වචන තේරෙන්නේ නැහැ. එතකොට මේ වචන ඇත්තටම අපි මොක හරි වෙක්ටර් ෆෝම් එකකට අපි කන්වර්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ නියුමරිකල් ෆෝම් එකකට. එතකොට ඒකට අපි කියනවා එම්බෙඩින්ග්ස් කියලා. එතකොට මේක අපි රිප්‍රසන්ට් කරනවා වෙක්ටර් එකකින්. ඒ කියන්නේ මේ ස්කයි කියන එකනවට මේ වගේ මොකක් හරි වෙක්ටර් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ දැන් උතර මෙහෙම වෙන්නේ මේක ඇත්තටම අපි මේ එක වචනයක් අපි මේ ඩයිමෙන්ෂන් ස්පේස් එක රිප්‍රසන්ට් කර ගන්නවා වේලා තමයි වෙන්නේ. එතකොට ඩයිමෙන්ෂන් එක කියන්නේ මොකද්ද? අපි ගත්තොත් එහෙම 2 ඩයිමෙන්ෂන් එකක් ගන්න ඕගොල්ලෝ දන්නවා xy axis එක තියෙන ඕගොල්ලෝ වුණත් දැකලා ඇති. මේක x මේක y. එතකොට මේ xy කියන්නේ ඇත්තටම මේ 2 ඩයිමෙන්ෂන්. එතකොට මේකේ තව ඕන 3 ඩයිමෙන්ෂන් විදියට මෙහෙම මේ ගන්න පුළුවන්. මේක මේ විදිහට આવොත් මේක ඉසිප් කියලා ගත්තොත් දැන් මේක 3 ඩයිමෙන්ෂන් එනවා. එතකොට මේක තැනක මේ ස්කයි කියන එක නම් අපි රිප්‍රසන්ට් කරනවා. දැන් මෙතන කියලා මෙතන ස්කයි රිප්‍රසන්ට් කරනවා නම් එතකොට මේයි කණ්ඩාංක මොනවද? දැන් මේ ටික තමයි මෙතෙන්ට එන්නේ. අපි දැන් මේක සිම්ප්ලිෆයි කරොත් අපි මේ සෙට් නැහැ කියලා හිතුවොත් එහෙම xy අක්ෂයේ තියෙන කණ්ඩාංක මොනවද? එතන මෙතන 0.5 0.6 නම් ඒක තමයි මෙතන මෙහෙම දාලා. ඊටු ඊට පස්සේ සෙට් තියෙනවා නම් ඒ ඉසුඩුත් මේ ඉතුරු ටිකට මෙහෙම වෙනවා. එතකොට මේක ඇත්තටම මේ 3 ඩයිමෙන්ෂන් නෙමෙයි ඇත්තටම ලොකු ඩයිමෙන්ෂන් එකේ තමයි මේක රිප්‍රසන්ට් කරන සාමාන්‍යයෙන් 12000 වගේ ලොකු ඩයිමෙන්ෂන් ඇතුළම යනවා. තමයි වෙක්ටර් එම්බෙඩින්ග්ස් ජෙනරේට් වෙද්දී අපි නිකන් ඔහේ ජෙනරේට් කරලා දාන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් මෙහෙම රැන්ඩම් වැලියුස් එකක් අසයින් කරන්නේ අපි මේකට තේරුමක් ඇතුව තමයි අසයින් කරන්නේ. ඒ කියන්නේ මේ සිමිලර් මීනින්ග්ස් තියෙන වචන අපි එක මේ වෙක්ටර් ස්පේස් එකේ එක ළඟ වෙන්න තමයි අපි මේ වැලියුස් ටික සෙට් කරගන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මෙතන හිතන්නකෝ අපි කප් කියලා ගන්නවා කියලා. දැන් මේ කප් කියන එකට සිමිලර් වර්ඩ් එකක් තමයි සාමාන්‍ය අපි සිමිලර් කියන්නේ අපි එක ළඟ යන වර්ඩ් එකක් තමයි මග් වගේ දෙයක්. ඒතර අපි හිතමු මග් එක කියලා. මග් එකත් අපි මෙන්න මේ හරියෙන් මග් එකත් මේ හරිය සෙට් වෙන තමයි අපි ලියා ගන්න. ඊට පස්සේ හිතමු මේකට අදාළම නැති දෙයක් කියලා අපි හිතමු මෑන් කියලා ගන්නවා. මෑන් නම් මේවට අදාළ නැත්තම් මෑන් ටික දුරින් තමයි මෙහෙම සෙට් වෙන්නේ.